සඳමත ඇවිද ගිය ගණගාමෙන්ගේ පාසටහන් තාමත් තියෙන්න පුළුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඒකට හේතුවක් තියෙනවා ඇතිනේ. ඒ මොකක්ද කියලා දන්නවද? සඳමත සුළංගෝජලය නොමැති නිසා තමයි හැබෙනවා කියලා සඳහන් වෙන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ උත්සව දවස්වල සාදන කිරිබත්වල ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ හාලුයි මොනවා කියලාද හිතන්නේ? පොල්කිරි තමයි උත්තරේ වෙන්නේ. එතකොට ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වෙන්නේ ඇමසන් වනාන්තරයනේ. එතකොට ඒකේ වැඩිම කොටසක් පිරලා තියෙන රට මොකක්ද කියලා දන්නවද? බ්‍රසීලයේ තමයි පිරලා තියෙන්නේ. එතකොට මිනිස් මොලේ ආසන්න වශයෙන් කොපමණ ප්‍රතිශතයක් ජලයේ තියෙනවද කියලා දන්නවද? 75ක් තමයි උත්තරේ. එතකොට මෙන්න මේ වචන දිහා බලන්න. ඇනා, මැඩම්, ලෙවල් වෙන මෙන්න මේ වචන ඉස්සරහට මෙන්න පිටිපස්සට කම් විදියට කියවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වචන හඳුන්වන නම් මොකක්ද කියලා දන්නවද? පැලින්ඩ්‍රෝම් කියලා තමයි මෙන්න මේ වචන හඳුන්වන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ ෆලෝ කරලා තියාගන්න.